හායි අද මම ඔයගලන්ට අරගෙන එන්නේ මගේ හිතේ සහ මගේ නංගිගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙච්ච දවසක් ගැන. ඉතින් දැන් මේ දවස ඉෂ්ට වෙලා නම් අවුරුද්දකටත් කිට්ටු වෙනවා. හරියටම අවුරුද්දක්. මේ තමයි අපේ අම්මවයි තාත්තවයි මමයි මගේ නංගි එකතු වෙලා දඹදිව චාරිකාවක් යවපු වීඩියෝ එක. ඉතින් මේ අපි කලින් එයාලට ඇඳුම් අරන් දීලා කොළඹ එක්කගෙන ඇවිල්ලා ඇඳුම් අරන් දීලා ගිය දවසේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පිටත් උනේ දඹදිව යන්න. ඉතින් ඒකට අපේ දියානගේ අම්මත් එකතු වුණා. අපේ පුංචි ඒ වගේම අපේ අම්මයි තාත්තයි තමයි ඒ නඩේට එකතු වුනේ. ඔන්න ඉතින් දඹදිව යන්න ඒගොල්ලෝ බෑග්ස් ඔක්කොම රෙඩි කරලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එදා උදේම නැගිටලා මුලින්ම බුදුන් වැඳලා ඉතින් ඒ ආශිර්වාදයත් අරගෙන ඒ දෙන්නා දඹදිව යන්න උදේම පිටත් වුණා. ඉතින් මමයි දියානයි එකතු වෙලා අපි දෙන්න ඒගොල්ලන්ගේ එයාපෝට් එකට අරගෙන ගියා. මොකද අපේ නංගි මේ වෙනකොටත් ජපානෙට ගිහලා හිටියේ. ඒක නිසා මමයි දියානයි තමයි ඒගොල්ලන්ගේ එයාපෝට් එකට ඇරලවන්න ගියේ. ඊට පස්සේ අපි වාහනේට නැගලා දැන් එයාපෝට් එකට යන්න ලෑස්ති වුණා. මේ අපි යන්නේ පාන්දර. මට මතක විදියට අපි ගියේ පාන්දර. ඔව් පාන්දර තමයි. මට හරියට මතකත් නෑ දැන් හරියටම අවුරුද්දක්. ඒක නිසා ෆ්ලයිට් එක තිබුණේ පාන්දර මට මතක විදියට. ඉතින් අපි දැන් මේ එයාපෝට් එකට යන ගමන් දැන් එයාපෝට් එකට ඇවිල්ලා තව අපි අම්මලාව ශාන්ති ට්‍රැවල් එක හරහා තමයි දඹදිව වන්දනාවට යවුවේ. මොකද විශ්වාසවන්ත ආයතනයක් වෙන්න ඕනේ. ඒ වගේම සැප පහසු අපි අම්මලාගේ බලන්න ඕනේ. ඒ හැමදේම බලලා තමයි මම ශාන්ති ට්‍රැවල්ස් තෝරගත්තේ. ඉතින් අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්දියන් රුපීස් වලට අපේ ශ්‍රී ලංකන් රුපීස් මාරු කරගෙන ඒ දේවල් ඔක්කොම කරගත්තා. මේ ලස්සනම ඇවිල්ලා නැත්තම් කරදර වෙනවනේ ඒගොල්ලොන්ට සල්ලි මාරු කරගන්න ගියාම. ඒක නිසා අපි ඇවිල්ලා ඉක්මනින් මේ දේවල් කරගත්තා. ඉතින් අපේ අම්මයි තාත්තයි දියානගේ අම්මයි අපේ පුංචි හැමෝම හරිම සතුටින් තමයි ඉතින් ඉන්නේ. මේක ඉතින් ඒගොල්ලන්ට ලොකු හිතේ තිබුණ ආසාවක්. ඒ වගේම අපෙත් හිතේ තිබ්බ ලොකුම ආසාවක් තමයි මේ ඉෂ්ට වෙන්නේ. කවද හරි අම්මවයි තාත්තවයි අපේ සල්ලි වලින් අපි වියදම් කරලා මේ ගමන යවන්න අපි ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් අපිට ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මම අම්මවයි තාත්තවයි මමයි නංගි එකතු වෙලා දඹදිව වන්දනාවේ යවුවා. ඉතින් ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒගොල්ලොත් හරිම ආසාවෙන් ඒ ගමනට සහභාගී වුණා. ඊට පස්සේ මමයි දියානයි ඉතින් උදේ පාන්දරම ආපු නිසා පොඩි බඩගින්නකුත් තිබුණා. අපි දෙන්න හොඳට කෑවා. එයාපෝට් එකට වෙලා ඉඳගෙන කාලා ටිකක් වෙලා හිටියා. ඉතින් ෆ්ලයිට් එක පිටත් වෙනකම්. මොකද දැන් අම්මයි තාත්තවයි ඇරරෝලා යන්නත් හිතට හරීම දුකයි. ඒ දැනිච්ච දේ ඇත්තටම කියන්න බෑ. අපි දෙන්නගේ මැස් දෙකේ කඳුළු අපි එයාපෝට් එකෙන් එළියට එනකොට ඒගොල්ලෝ ආයෙත් ඉක්මනින් එනවා කියලා දන්නවා. ඒ වුණාට ඉතින් අපිට හරිම දුකයි මේ අවස්ථාව ඇත්තටම. සහ හිතේ පොඩි චකිතයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ෆ්ලයි කරන එක ගැනත් ඉතින් ඒ බයයි දුකයි ඔක්කොම හිතේ තියාගෙන ඉතින් අපි ආවා. ඉතින් ඔන්න ඒගොල්ලෝ ෆ්ලයිට් එක ඇතුළේ අපිට වීඩියෝ කෝල් එකක් ගත්තා. ඉතින් හරිම සතුටින් ඒගොල්ලෝ ඉන්නවා දැක්කම ඉතින් අපිට ගොඩාක් සතුටුයි.
අපේ අම්මයි තාත්තයි ගොඩක් කාලෙක ඉඳන් දැක්ක ලස්සන හීනයක් ඒ තියන්නේ. ඒගොල්ලන්ට දඹදිව වන්දනා කරන්න ඒගොල්ලන්ගේ ලොකු ආසාවක් තිබුණා. ඉතින් අපිට ඒක ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැම දරුවෙක්ටම තමන්ගේ දෙමව්පියන්ව මේ වගේ ගමනක් යවන්න පුළුවන් වෙන්න කියලා හැම දරුවෙක්ටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ සතුට තමයි අපේ ලොකුම සතුට. එහෙනම් අපි ඉස්සරහ වීඩියෝවලදී හම්බ වෙමු. ඒගොල්ලෝ කොහොමද දඹදිව වන්දනා කරේ, මොනවද වෙච්ච සිද්ධි සහ හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට වීඩියෝ වලින් අරගෙන එන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි.